අයිබෝන් සුබ දවසක් ඔබට රැකල්ගේ YouTube චැනකට ඔබ හැමෝම අතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගොඩක් අය හැම අවුරුද්දෙම බලාගෙන ඉන්න මේ අවුරුද්දේ දානකම් බලාගෙන හිටිය ගොඩක් පොපියුලර් වේකන්සි එකක් ගැන විස්තර තමයි අරගෙන එන්නේ. තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ කැබින් ක්‍රූ ෆීමේල්. ඒ කියන්නේ එයා හොස්ටස් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න, ඒකට ආසාවෙන් ඉන්න, ඒකට වැඩ කරන ඔයාට 2025 අවුරුද්ද ඇප්ලිකේෂන් එක දාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 2025 මැයි 3 වෙනිදා තමයි මේ වේකන්සි එක ඕපන් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෙබ්සයිට් එකට ගියාම ඒකේ කරියර්ස් යටතේ මේ ගැන විස්තර බලා ගන්න පුළුවන්. ක්ලෝසින් ඩේට් එක මැයි 14 වෙනිදා. 2025 මැයි 14 තමයි ක්ලෝසින් ඩේට් එක. ඉතින් මෙයාන පටන්ගෙන තියෙනවා Wings of Arrogance Fly the World with Us. ඉතින් අපි මේ ජොබ් රෝල් එකේ ගත්තාම يعني කැබින් ක්‍රූ කෙනෙක් විදිහට ඔයාට ලැබෙන ෆැසිලිටිස් විදිහට නිකන් ඔයාට මොන වගේ ජොබ් රෝල් එකක්ද තියෙන්නේ කියන එක ගැන කතා කරන්න කලින් මෙතන සඳහන් කරනවා යාලා Sri Lankan Airlines operates across 113 destinations in 59 countries. රටවල් 59ක ගමනාන්ත 113ක් සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඔපරේට් වෙනවා කියන සඳහන් වෙනවා. විශේෂයෙන්ම යුරෝපය, ඉන්දියා උප මහද්වීපය, ඊට පස්සේ මැද පෙරදිග රටවල්, ඕස්ට්‍රේලියා මීට වගේ රටවල් වගේම තවත් රටවල් 59කට ඔවුන්ගේ එයාබස් ගමන් කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ජොබ් එකත් එක්ක ඔයාලට තියෙන රෙස්පොන්සිබිලිටීස් මොනවද? ඔයාලා හැමෝම මේකට ඇප්ලයි කරන අය හැමෝම මේක දන්නවා. හැබැයි මම කියන්නම් තමන්ගේ ෆ්ලයිට් එකත් එක්ක එන පැසෙන්ජර්ස්ලාට ඒ කස්ටමර් සර්විස් එක හොඳින් සැපයීම, ඊට පස්සේ පැසෙන්ජර්ස්ලාගේ සේෆ්ටි එක, ඒගොල්ලෝගේ කම්ෆර්ට් එක, අය අදාළ ප්‍රොටෝකෝල්, සේෆ්ටි ප්‍රොටෝකෝල්ස් වගේ ඒවා ගැන අවධානය යොමු කරලා ඒවා හරි විදිහට ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ පැසෙන්ජර්ස්ලව බෝඩින් කරනකොට සීට් අලොකේෂන්, ලගේජ් ස්ටෝරේජ් වගේ ඒවා හරියට ඇසිස්ට් කරන්න පැසෙන්ජර්ස්ලව අදාළ විදිහට. ඊට පස්සේ මීල්ස් රික්වෙස්ට් කරන විදිහට ඒවා සර්ව් කරන්න. ඉමර්ජන්සීස් සහ ඩිෆිකල්ට් සිටුේෂන් මොනවා හරි තියෙනවා නම් ඒවට ප්‍රොෆෙෂනල් විදිහට ඇක්ට් කරන එක, ඒවා මැනේජ් කරන එක. ඒත් එක්කම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කියන්නේ අපේ රටේ අපේ එයාර්ලයින් එක. ඉතින් එතකොට අපේ රටේ වැලියුස්, අපේ කල්චර් එක, අපේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක ප්‍රොමෝට් කරන්න, සපෝට් කරන්න ඔයාලට රෙස්පොන්සිබිලිටි එකක් ලැබිලා තියෙනවා මේ තනතුරත් එක්ක. ඉතින් රික්වයර්මන්ට්ස් ගැන කතා කරාම ලංකාවේ පුරවැසියෙක් විදිහට ඉන්න කාන්තාව ඔබට තමයි අවස්ථාව තියෙන්නේ. වයස අවුරුදු 18ත් 27ත් අතර කෙනෙක් වෙන්න ඕනි. එතකොට 2025 මේ 14 වෙනකොට ආයු වයස 18 සහ 18 ඉඳලා 27 වෙනකම් ඔබට අයදුම් කරන්න පුළුවන්. 2025 මේ 14 වෙනකොට ඒත් එක්කම ඔබ අවිවාහක පුද්ගලයෙක් වෙන්න ඕනේ. අධ්‍යාපන සුදුසුකම් ගත්තාම අවම සුදුසුකම අපුස සාමාන්‍ය පෙළ විභාගයේ එක්වරකදී පාසස් 6ක් එක්ක සමත් වෙලා තියෙන්න ඕනි. ඉංග්‍රීසි විෂයට එක්වරකදී කියන්නේ මොකක් හරි එක අවස්ථාවකදී ක්‍රෙඩිට් පාස් එකක් අරන් තියෙනවා. මේ තමයි ඔබට තියෙන්න ඕනේ අවම සුදුසුකම. කියන්නේ මේ සුදුසුකමවත් ඔබට නැත්නම් ඔබට මේකට ආයදුම් කරන්න බෑ. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් අයදුම් කරන අය සමහර වෙලට මොනවා හරි ඩිග්‍රීස් කරලා තියෙන්න පුළුවන්, මොනවා හරි ඇඩිෂනල් ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. මේ වගේ සුදුසුකම් තියෙනවා. ඒ වගේ ලැන්ග්වේජ් ගත්තාම ඉංග්‍රීසි වලට ෆ්ලුවෙන්ට් වෙන්න ඕනේ. ඒත් එක්කම වෙනත් භාෂා පිළිබඳ ඔබේ තියෙන හැකියාව, ඔබ වෙනත් භාෂාවන් දන්නවා නම් ඒක ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඔබට. ඒත් එක්කම ස්මාර්ට් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් එකක් ඔයාගේ අපියරන්ස් එක විදිහට මේන්ටේන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දන්නවා කැබින් ක්‍රූ එකේ ෆීමේල් කෙනෙක් විදිහට යනකොට ඔයාගේ උස බර පිළිබඳව යාළගේ රික්වයර්මන්ට්ස් තියෙනවා. එතකොට මිනිමම් හයිට් එක ගත්තාම සෙන්ටිමීටර්ස් 157.5ක් හරි ආම් රේන්ජ් ඔෆ් සෙන්ටිමීටර්ස් 212ක්
විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම කියනවා must meet body mass index requirements. ඒ කියන්නේ BMI එක අර healthy කියන මට්ටමේ තියෙන්න ඕනි කියලත් සඳහන් වෙනවා. ඊට පස්සේ සක්සස්ෆුල් වෙච්ච කැන්ඩිඩේට්ස්ලාට ඊළඟ ස්ටෙප් එක විදිහට සඳහන් කරන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ IELTS ස්කෝර් එක බෑන්ඩ් 6 කියන ස්කෝර් එක අචීව් කරන්න ඕනි. ඒත් එක්කම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කැබින් ක්‍රූ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඔයා කම්ප්ලීට් කරන්න ඕනි. කියන්නේ ඒ නෙක්ස්ට් ස්ටෙප් එක. ඔයාට මේක අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. ආෆ්ටර් ඉන්ටර්විව් එකෙන් පස්සේ ඔයා මේකට සිලෙක්ට් නම් ඔයාට මෙන්න මේ කියන රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරන්න වෙනවා. ඉතින් ඔයා හිතනවා නම් ඔයාට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක්ක මේ අහස තරණය කරන්න පුළුවන් කියලා. මේක තමයි ඔයාට තියෙන අවස්ථාව. ඉතින් ඔයාගේ ඇප්ලිකේෂන් එක CV එකත් එක්ක මැයි 14 වෙනිදාට කලින් යොමු කරන්න. ඊට පස්සේ මෙතනදී තියෙනවා ඔයාට I'm interested කියන එක ක්ලික් කරාම ඔයාව අරගෙන යනවා ජොබ් ඇප්ලිකේෂන් එකට. එතනදී මෙතනට ඔයාගේ රිසියුම් එක කියන්නේ CV එක මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඔයාගේ නම, ඊමේල් ඇඩ්‍රසස්, ෆෝන් නම්බර්ස්, පාස්පෝර්ට් එක හරි NIC එක හරි මෙහෙම විස්තර ගොඩක් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ O level A level results, ඔයාගේ වෙනත් මොන හරි එඩියුකේෂනල් වෙන ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒවා, ඊට පස්සේ වෙනත් එක්ස්පීරියන්සස් තියෙනවා නම් ඒව ගැන අහලා තියෙනවා. රිසියුම් එක මෙතනට දාන්න. ඊට පස්සේ මෙතන පොඩි ක්වෙස්චන්ස් ටිකක් තියෙනවා ප්‍රී ස්ක්‍රීනින් ඇසස්මන්ට් එකකට. එතන ඔයාගේ වයස මේ විදිහට තියෙනවද කියන අහනවා. ඔයාගේ O level, ඊට පස්සේ තවත් විස්තර කිහිපයක්ම අහනවා. බොඩි මෑස් ඉන්ඩෙක්ස් එක BMI එක නෝමල් රේන්ජ් එකේ තියෙනවද කියලා අහනවා. ඉතින් ඔයාලට BMI එක මෙන්න මේ වගේ ඔන්ලයින් BMI කැල්කියුලේටර් එකකින් බලා ගන්න පුළුවන්. ඔයාගේ ඒජ් එක දීලා ඔයා මේල්ද ෆීමේල්ද කියලා දීලා මෙන්න අපි හිතමු ෆීමේල් කියලා. ඊට පස්සේ ඔයාගේ බර මේ විදිහට අපි දුන්නොත් කැල්කියුලේට් කියන එක ක්ලික් කරාම ඔයාගේ මෙන්න මේ විදිහට මේ නෝමල් රේන්ජ් එකේ ඔයාගේ BMI එක තියෙන්න ඕනි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මම මේක අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. මේකේ ලින්ක් එක ඔයාට ඕන නම් ඔයාට මේක මෙතනට ගිහලා ඔයාගේ BMI එක කැල්කියුලේට් කරව ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඊට පස්සේ මෙතන කැප්චා එකක් තියෙනවා. ඒක මෙතන ටයිප් කරලා සබ්මිට් ඇප්ලිකේෂන් දෙන්න. එතකොට ඔයාට පුළුවන් කැබින් ක්‍රූ එකට ඇප්ලයි කරන්න. ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා එතනින් ඉවර වෙනවා. ඉතින් ගිය අවුරුද්දෙත් ගොඩක් අය ඇප්ලයි කරලා තිබ්බා. මේ අවුරුද්දෙත් ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට එකතු වෙන්න as a cabin crew member. එහෙම නැත්නම් අපි කියනවා එයා හොස්ටස් කෙනෙක් විදිහට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට එකතු වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාගේ රික්වයර්මන්ට්ස් ෆිල් වෙලා තියෙනවා නම් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා මැයි 14 වෙනිදාට කලින් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාල්ගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.